ඔන්න මාදව බිවාන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. ආපු ගමන් ඇහුවා මොකක්ද කියන්න ඕනේ කියලා නේද? මොකක්ද? මොකක්ද? අද කියන්න ඕනේ. මොකක්ද කියන්නේ? සින්දුවද? සින්දු කියන්න බෑ. සින්දුව කියන්න බෑ. කියන්න සින්දු. හැබැයි ඒක වෙලා යයි උන්නේ. කමක් නැහැ අපිට වෙලා තියෙනවා අපි වෙන ප්‍රෝග්‍රෑම් එක කැන්සල්. බය වෙනවද? ඇයි මම බොහොම බය වුණා. මගේ පනේ පා වුණා. තේ දුලහට හොල් කර මාව හසුණා. මම බොහොම බය වුණා. මගේ පනේ පා වුණා. තේ දුලහට හොල් මාව හසුණා. මම උස්සරේකට ගියා සින්දු කියන්නේ. මම අපසු වෙන්න ලැබුණා ජාමේ දුලහට. බැහැලා පාරට හැරුණා කානත් දෙසට මගේ ගිටාර එක අතට අරගෙන යන්නේ යනකොට ෂොක්යක් ඇසිලාම ආපසු බලන්නේ කලට කළු බල්ලෙක් ඇඟට වෙන්නනේ බුරාගෙන මට මම හැරිලා පස්සට ආපසු දුවනේ කලට කළු මිනිහෙක් කුසට හිටියනේ පාරේ හරහාට හොඳ නෑ පාරේ නටන්න අපි යමුකෝ එහාට ගිය මිනි කන අත්තට ගිය මිනි කන අත්තට පොඩ කියන මේ එයා පටන් ගන්න කලින් කිව්වා මල මිනි නැගිටලා එනවා හරි විවාන් හරි අපුඩි සුතෝ එපා නටන්න අපි යමුකෝ ගෙදරට අපේ අම්මා හොයන්න ආදර බේබි හරියට මම මෙහෙම කිව්වම ඒ පෙන්න ආසට හූ කියාගෙන නැවත පෙන්න පොළවට හරි හොරි ඉන්නේ විවාන් අහන්නකෝ අපි විවාන්ට අපුඩියක් ගාමු හරිනේ හරි තව තියෙනවා අපේට ඇගේ දත් දෙක අත්තිකයි ඇස් දෙක ගිනි ගොඩක් වගේ මම පෙන්න ආසට ගිටාර එක ගත්තු තේකට දුන්නා ඔළුවට ගිටාර එක කැලි හැලෙන්න මේ ශබ්දය ඇසිලා කුර කරුවනේ ගිටලා මට වතුර පොවලා ගැස්සුවා ගෙදර ගිහිල්ලා මේ විස්තරේ අහලා අපේ අම්මා බය වෙලා මට බලියක් කරලා ගත්තමාව බේරලා මම බොහොම බය වුණා හරි මේ අහන්න අපි තමයි වැරදි එයා කිව්වා හැබැයි දිගයි දිගයි කියලා කිව්වා එයා කියලා කිව්වනේ නේද ඒකද මදි නවත්තන්න එපා නේද බොරු නම් ඔන්න කියන්නේ. ඔයා කියනවා හොඳ ළමෙක්. ඔය සින්දුව ගෙදර වැඩිපුරම අහන්නේ කවුද? අම්මද තාත්තද ගෙදර? අම්මා. අම්මාද ඔක අහන්නේ? අම්මා උදේ නැගිට්ටාම මොකද දාන්නේ? ඈ? කොයිලාටද අම්මා ඔය සින්දුව අහන්නේ? ආන්තින්ද? ඔව්. 12ට. පැය 12ට? ඈ? ඈ?